කොන්නිචිවා මගේ නම සමාධි. මම මහරගම ඉඳන් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ. මම මේ ක්ලාස් එක ගැන තොරතුරු දැනගන්නේ මගේ යාළුවෙක්ගේ යාළුවෙක් හරහා. ඒ යාළුවා මේ ක්ලාස් එකෙන් ජපානයට ගියපු කෙනෙක්. එතනදී මට මේ ක්ලාස් එක ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ මම මේ ක්ලාස් එකට Facebook එක through මේ ක්ලාස් එක ගැන තොරතුරු දැනගෙන ක්ලාස් එකේ නම්බර් එකක් තිබුණේ. නම්බර් එකට කෝල් කරා. ඊට පස්සේ මට දැනගන්න ලැබුණා 2025 ජනවාරි 5 වෙනිදා ක්ලාස් එක පටන් ගන්නවා කියලා. ඊට පස්සේ මම මේ ක්ලාස් එකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මම මේ ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී මම ජපාන් හෝඩියවත් දැනගෙන හිටියේ නැහැ. චාමල සෙන්සේ ඒ හැමදේම පැහැදිලිව කියලා දුන්නා A to Z හෝඩියේ ඉඳන් හැම දෙයක්ම. ඒ වගේම සෙව්වන්දි සෙන්සේත් හැම තැනක්ම පැහැදිලිව කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් ජපාන් භාෂාව ගැන කිසිම දෙයක් නොදන්න ඕනම කෙනෙක්ට ඒක පැහැදිලි වෙන විදියට උගන්වනවා. මං ඇවිල්ලා මාස 2කට විතර පස්සේ කන්සල්ටේෂන් එකක් තිබුණා. ඒකෙදි මම සෙන්සේ එක්ක කතා කරා. කතා කරද්දී සෙන්සේ මා එක්ක කියපු දේවල් එක්ක මට මේ ක්ලාස් එක ගැන තවත් ලොකු විශ්වාසයක් ඇති වුණා. මම එතනදී ගොඩක් විශ්වාස කරා. මම ජපාන් යන්න ඇවිත් තියෙන හරිම තැන කියන එක. මං එතනදී ඇත්තටම විශ්වාස කරා මගේ වීසා එක එයි කියන තැන. ඊට පස්සේ ඩොකියුමන්ට්ස් පාත් එක පටන් ගත්තා. ඩොකියුමන්ට් පාත් එකේදී සෙන්සර් දෙන්න වගේම ඩේටා ටෙක් ක්ලාස් එකේ ස්ටාෆ් එකේ මිස්ලා සර්ලා හැමෝමත් ගොඩක් සපෝට් කරා. යාලා දිවාරෑ නොබල අපි වෙනුවෙන් මහන්සි වුණා. හැමදේම පොයින්ට්ස් පැහැදිලිව අපිට කියලා දුන්නා. ඇත්තටම ක්ලාස් එකේ මිස්ලා සර්ලාගෙත් කැපවීම නිසායි මට මගේ වීසා එක ගන්න පුළුවන් වුණේ. සෙන්සර්ලාත් ගොඩාක් මහන්සි වුණා අපි වෙනුවෙන් වීසා එක අරන් දෙන්න. මම ගොඩක් වෙලාවට ක්ලාස් එක ඉවර වෙලා සෙන්සර්ගෙන් අහලා තියෙනවා සෙන්සර් වීසා එක එයි නේ කියන එක. කියන්නේ මට විශ්වාසයක් තිබුණා. නමුත් අර මං හැමදාම ක්ලාස් ඉවර වුණාම සෙන්සර්ත් එක්ක එහෙම කතා කරලා යනවා. ඒ වගේම මට වීසා එක ලැබුණා. මං ඇත්තටම මෙතන ගොඩක් විශ්වාස කරනවා. ඒ වගේම තව කෙනෙක්ටත් මට මෙතන කියන්නේ හරිම පාරෙන් ජපානයට යන්න ඕන නම් මෙතනට එන්න කියලා කියන්න පුළුවන්. මං හිතනවා මං ඇවිත් ඉන්නෙත් හරිම තැනට ආපු නිසා තමයි මට මෙහෙම මේ ජපාන් ඉන්නේ හැබැයි කරගන්න පුළුවන් උනේ කියලා. මම වගේ ජපාන් යන්න බලන් ඉන්න ඕනෑම කෙනෙක්ට මෙතනට ඇවිල්ලා ජපාන් හීනේ පාඩ කරගන්න පුළුවන් කියලා මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා. ක්ලාස් එකේ සෙන්සර්ලා දෙන්නටම එයාලගේ ජීවිත ඉස්සරහට ගෙනියන්නත් මම වගේ තවත් අයගේ හිණ පාට කරන්නත් පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ක්ලාස් එකේදී ගොඩක් කියන්නේ ඉගෙන ගන්න වෙලාවේදී ජපාන් සෙන්සර්ලාත් ඇවිල්ලා අපිට ක්ලාස් එකේ උගන්වලා තියෙනවා. ඒ වෙලාවේදී මම ඇත්තටම එයාලේ කතා කරද්දී අපිට තේරුම් ගන්න පුළුවන් පැහැදිලි විදියට ජපාන් සෙන්සර්ලා අපිත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට මම ගොඩක් බය වෙලා හිටියේ ජපාන් දැන් කියන්නේ සාමාන්‍යයෙන් ජපාන් භාෂාවෙන් තව කෙනෙක් එක්ක අපි වචනයක් හරි කතා කරන්න ගොඩක් බයයි. ඒ හැමදේම නැති වෙලා ගියා ඒ වෙලාවල් වලදී. ඇත්තටම මේ ක්ලාස් එකේදී ගොඩක් අපිට ඉගෙනීම විතරක් නෙමෙයි අපේ ජීවිතේ උනත් හදාගන්න අපේ සෙන්සර්ලා මඟ පෙන්වනවා. හැමදේම අපිට කියලා දෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙන්න පුළුවන් කියන එක. හැමදේම කියලා දීලායි අපි හරි පාරේ අරගෙන යන්නේ. මම මේ ක්ලාස් එකේ කියන්නේ ආපු මුල්ම කාලේ 2025 ඒප්‍රිල් ඉන්ටෙක් එකේ වීසා ආපු ක්ලාස් එකේ ළමයි කතා කරද්දී යාලාගේ සතුට ප්‍රකාශ කරද්දී ඇත්තටම තවත් විශ්වාසය මෙතන වැඩි වුණා. ඒ වගේම 2026 පෙබරවාරි 19 වෙනිදා මගේ වීසා එක ආවේ. මට එදා ගොඩක් සතුටු හිතුණා. මං හිතුවා මගේ ජීවිතේ දැන් ගොඩක් සක්සස් කියන එක. ඒ වගේම මට මගේ සතුට ලබා ගන්න මගේ වීසා බලපත්‍රය ලබා ගන්න ඒකට මහන්සි වුණු සෙන්සර්ලා දෙන්න ඒ වගේම ස්ටාෆ් එකේ අය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඇත්තටම සෙන්සර්ලා දෙන්නට ගොඩක් පිං මගේ වීසා එක වෙනුවෙන් මහන්සි වුණාට. එතකොට මගේ අම්මා තාත්තා එයාලත් මං වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මට ලොකු සපෝට් එකක් දුන්නා. එයාලත් මේ වෙලාවේ මම මතක් කරනවා.
මම මීට කලින් ලංකා හොස්පිටල් එකේ ජොබ් එක කරේ. පස්සේ මම ජපන් යන හීනේ වෙනුවෙන් මම ජොබ් එකෙන් අයින් වෙලා ඩේටා ටෙක් ආයතනයත් එක්ක සම්බන්ධ වුණා. මම ඇත්තටම පැය 3:00ක විතර කාලයක් ගෙවාගෙන මේ ආයතනයට එන්නේ. ඒත් මම හිතනවා මම ඒ කැප කරපු කාලයකට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම ගොඩාක් දුර ඉන්න අයත් මේ ආයතනයට කියන්නේ ළමයි ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. ඒ හැමෝටම කියන්නේ කැප කිරීමට වටිනාකමක් ලැබෙනවා. එක ඉන්ටෙක් එකකදී ළමයි 200කට ආසන්න ප්‍රමාණයක් වීසා අයදුම් කරනවා. 100%ක වීසා ප්‍රතිඵලයක් මේ ක්ලාස් එකට ලැබෙනවා. ඒ වගේම ක්ලාස් එකේ ළමයි අතර ලොකු එකමුතුවක් තියෙනවා. එතකොට ඒ එකමුතු දැන් ඇත්තටම අපි අපේ එහා පැත්තේ වාඩි වෙන කෙනා කවුද කියලාවත් දන්නේ නැහැ. නමුත් ඒ බොන්ඩ් එකක් මේ ක්ලාස් එක ඇතුලේ හැදෙනවා නම් හැදෙන්නේ අපේ සෙන්සර්ලගේ මඟ පෙන්වීම යටතේ. මොකද මේ බොන්ඩ් එකක් හදන්න ප්‍රධානම හේතුව තමයි අපි ජපානයට ගියාට පස්සේ ජපානයේදී අපි එකා වගේ ඉන්න ඕනේ. මොකද අපිට කවුරුත් නැහැ එහෙදී. අපි මෙතනින් අඳුර ගන්න පිරිස එක්කනේ අපි යන්නේ. එතකොට එයාලත් එක්ක අපිට වැඩ කටයුතු කරගෙන යන්න තව කෙනෙක් අපි වෙනුවෙන් ඉන්නවනේ වචනයකට හරි කියන ඒ වෙනුවෙන් ඒකට බොන්ඩ් එකක් තියෙන්න ඕන ළමයි අතර. ඇත්තට මේ බොන්ඩ් එක මේ ක්ලාස් එකකින් ළමයිගේ හොඳටම මේ හදන එකමුතුකම ගොඩක් ශක්තිමත් කරනවා. ඇත්තටම මේක හොඳ ආයතනයක්. ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ ආයතනයට එන ඔයාලා හැමෝගෙම ජපන් හීන පාට කරගන්න පුළුවන් කියලා. ඉතින් මම ඔයාලා හැමෝගෙම හීන පාට කරගන්න ඉක්මනින්ම පුළුවන් වෙන්න කියලා සුබ පතනවා. ඒ වගේම ජපානයේදී දවසක අපි හැමෝම මුණ ගැහෙමු කියන බලාපොරොත්තුවෙන් මම නිහඬ වෙනවා. එහෙනම් හැමෝටම අරිගතෝ ගොසයිමස්.